මම මේ වෙලාවේ ඉන්නේ නුවර එළිය ප්‍රධාන මාර්ගයේ. ඉතින් දැන් නම් ටිකක් රැ වෙලා. මොකද නුවර එළිය ගිහිල්ලා නුවර යන ගමන් තමයි මම ඉන්නේ. ඉතින් මට මෙතනින් යනකොට මතක් වුණේ එකපාරට මේ ස්ථානය ගැන කියන්න. මොකද මීට මාස කිහිපයකට කලින් හරියටම මේ ස්ථානයේදී බස් රථයක් මේ ඇල්ලෙන් පල්ලහට පෙරලිලා ගිහිල්ලා දැවැන්ත ඛේදවාචකයක් සිද්ධ වුණා. ඉතින් ඒ ඛේදවාචකයෙන් බොහෝ දෙනා ජීවිතක්ෂයටපත් වුණා. ඒ වගේම තමයි අපි දන්නවා මේ වෙනකොට ඇල්ල ප්‍රදේශයේ මේ වගේම මීටත් වඩා විශ්වවිද්‍යාල අනුකරණ සිද්ධ වෙලා බොහෝ දෙනා ජීවිතක්ෂයටපත් වුණා. ඉතින් මේ වීඩියෝ එක බලන රියදුරු මාමලාත් එක්ක පුංචි පණිවිඩයක් තියෙනවා. ඒ තමයි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම බස් රථයක බොහෝ දෙනා ගමන් කරනවානේ. මගින් පැත්තෙන් ගත්තොත් එහෙම ඔවුන්ගේ පවුලේ අය අක්කලා අයියලා නංගිලා මල්ලිලා ඒ වගේම තමයි නැන්දලා මාමලා ගමන් කරනවානේ බස්වල. ඉතින් ඒ බස්වල ගමන් කරන අයගේ පවුලේ අය බලාගෙන ඉන්නවා එයාලා ආයෙත් ආරක්ෂාවෙන් ගෙදරට එනකම්. ඉතින් මේ හැමෝගෙම ජීවිතේ තියෙන්නේ ඒ රියදුරු මහත්මයාගේ අත. ඉතින් රියදුරු මාමලාත් තමයි මේ පණිවිඩය දෙන්න තියෙන්නේ. කවදාවත් වාහනේ ධාවනය කරද්දී තවත් වාහනයක් එක්ක කරගෙන පාරේ ගමන් කරන්න එපා. විශේෂයෙන්ම මේ වගේ අනාරක්ෂිත මාර්ගවල බෑවුම් තියෙන අනාරක්ෂිත මාර්ගවල ඒ වගේම තමයි බීමති සහ මොකක් හරි යකට අමාරුවක් තියෙනවා නම් මොන වගේ නම් මම නැත්තම් කොහොම හරි නිදිමතක් තියෙනවා නම් මොකක් හරි තැනක වාහනේ නවත්තලා විවේකයක් අරගෙන නැවතත් වාහනේ ධාවනය කරන්න. ඉතින් ඒ දේ තමයි මට කියන්න තියෙන්නේ රියදුරු මාමලාට. ඉතින් මේ දේ හොඳින් මතක තියාගෙන වාහනේ පදවන්න.